ළමනේ අපි අර පහුගිය දවසක දැක්කා අර ගාල්ලේ එක්තරා නිවසක සිද්ධ වෙච්චි බොහොම අවාසනාවන්ත සිදුවීමක් දැක්කා. මොකද්ද ඒ නිවසේ හිමිකාරයා එහෙම නැත්නම් ඒ මිනිසයා එයාගේ টয়ලට් වල පිරලා තියෙනවා කියලා ඒකට ගිහිල්ලා කාබයිඩ් දැම්මා. කාබයිඩ් දාලා එතනින් පස්සේ එයා ටික වෙලාවකින් ඒක බලන්ට යනවා. බලන්ට ගියපු ගමන් මහ ලොකු දැවැන්ත පිපිරීමක් සිද්ධ වෙලා ඒ මනුස්සයාගේ ජීවිතෙත් නැති වෙලා යනවා. බලන්න මෙන්න මේ වීඩියෝ එක. වැසිකිලි වලක් පුපුරා යාමෙන් ගාල්ලේ පිලාන ප්‍රදේශයේ ජීවත් වූ මනෝජ් නිශාන්ත විල්ගොඩ ගමගේ නැමැති 56 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. නිවෙසේ වැසිකිලි වල පිරී තිබීම නිසා ඒට පිළියමක් ලෙස කාබයිඩ් ගෙනවිත් දැමූ ඔහු එතන නැවත පරීක්ෂා කිරීමේදී බිම් බෝම්බයක් පුපුරන ආකාරයෙන් මේ වැසිකිලි වල පුපුරා යාමෙන් මරණය සිදු ඇති බව තමයි පොලිසිය පවසන්නේ. හරි. එතකොට මොකක්ද ඔතන සිද්ධ වෙන්නේ නැත්තේ? ඔයාලට මතකයි මම මීට කලිනුත් දවසක් කතා කරා අර පළතුරු වලට කාබයිඩ් ගන්න සිද්ධියක් ගැන කතා කරා. එතකොට මෙතෙන්දී අපිට කතා කරන්න තියෙනවා පැති කීපයක් කතා කරන්න තියෙනවා. එකක් තමයි টয়ලට් වලක් කියලා කියන්නේ සිමෙන්ති දාලා කොන්ක්‍රීට් එකක් දාලා හොඳට වහලා තියෙන ටැංකියක් වගේ එකක්. ඒතර මේක ඇතුළට වාතය යන්නේ නැහැ. ඒ නිසා මේ අපේ අපද්‍රව්‍ය ඕක ඇතුළට එකතු වෙද්දී ඕක ඇතුලේ සිද්ධ වෙනවා නිර්වායු වියෝජනයක් සිද්ධ වෙනවා. නිර්වායු බැක්ටීරියාවන්ගෙන් නිර්වායු වියෝජනයක් සිද්ධ වෙනවා. ඒ නිසා টয়ලට් වල ඇතුලේ අධික වශයෙන් නිෂ්පාදනය වෙනවා මීතේන් කියන වායුව අධික වශයෙන් නිෂ්පාදනය වෙනවා. ඒතර මේ මීතේන් වායුව කියන එක බොහොම ඔයාලා දන්නවා මේක ගිනි ගන්නා සුළු වායුවක්. අර මීට කලින් එක අවුරුද්දක අර මීතොට මුල්ලේ විශාල කුණු කන්දක් පිපිරලා ඒ ප්‍රදේශයේ හිටපු මිනිස්සු අති විශාල ප්‍රමාණයක් ගෙවල් යට වුණා මිනිස්සු යට වුණා ලොකු කතන්දරයක් සිද්ධ වුණා. ඒතර එතෙන්දි සිද්ධ වුණේ අර කුණු කන්ද ඇතුලේ නිර්වායු වියෝජනයක් සිද්ධ වෙලා ඒ මීතේන් නිෂ්පාදනය වීම නිසා තමයි එතන ඒ සිද්ධිය සිද්ධ වුනේ. ඒතර දැන් මෙතන මේ টয়ලට් වල ඇතුලේ දැන් මීතේන් තියෙනවා. ඊට අමතරව මෙතන ඊට වැඩිය සිද්ධියක් වෙනවා. මොකද්ද? ඔය කාබයිඩ් කියලා කියන්නේ කැල්සියම් කාබයිඩ්. එතන මේ টয়ලට් වල ඇතුළට කැල්සියම් කාබයිඩ් දාපුවම ඔය টয়ලට් වලේ තියෙන වතුරත් එක්ක මෙන්න මේ කැල්සියම් කාබයිඩ් ප්‍රතික්‍රියා කරලා හැදෙනවා ඇසිටලීන් කියන වායුව හැදෙනවා. ඇසිටලීන් කියන වායුව හැදෙනවා. ඊට අමතරව තව කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්ුත් හැදෙනවා. ඉතින් මෙන්න මේ ඇසිටලීන් කියන වායුව ඔය වෙල්ඩින් කරන්න එහෙම භාවිතා කරන වායුවක්. ඒ කියන්නේ බොහොම ඉක්මනට ගිනි ගන්නා සුළු වායුවක්. ඒතකොට දැන් හිතන්නකෝ මේ කියන මීතේන් වායුවක් තියෙනවා මේ තියෙන ඇසිටලින් වායුවක් දැන් හැදලා තියෙනවා අර টয়ලට් වල ඇතුලේ. ඒතර මේක මේ පිපිරීම සිද්ධ වෙන්නේ මේ මිනිස්සයාර දෙවෙනි පාර යනවා බලන්න මේක මොකද්ද වෙලා තියෙන්නේ කියලා වෙන්නේ නැති. එතකොට තමයි අර টয়ලට් වලින් උඩට ඇවිල්ලා තියෙන බටයක් ගාව තමයි හොඳට බලන්නේ. ඒක මම ආය පාරක් වීඩියෝ එක දාන්නම්. ඒ බටේ ගාව තමයි එක පාරටම ගින්නක් ඇති වෙන්නේ. ඒක කරලා තමයි පිපිරීමට ලක් වෙන්නේ. ඉතින් මම හිතනවා මේ මිනිස්සයා මේ ඒක බලන්න යද්දී දුම් වැටියක් වගේ එකක් අරගෙන යන්නේ නැති කියලා. එතකොට පොඩි ගිනි පුළිඟුවක් නිර්මාණය වෙච්ච ගමන් දුම් වැටියකින් හෝ වෙනත් මොනවා හරි ක්‍රමයකින් පොඩි මේ ගිනි පුළිඟුවක් ඇති වෙච්ච ගමන් මෙන්න මේ වායුන් දෙක ෂණිකව ගිනි ගන්න පටන් ගන්නවා. ඉතින් ඒක අර টয়ලට් වල ඇතුලේ අධික විදිහට මේ ගිනි ගැනීම එකපාරටම සිද්ධ වෙන හින්දා තමයි මේක ලොකු පිපිරීමක් බවට පරිවර්තනය වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි ඒක පිපිරලා බෝම්බයක් වගේ පිපිරලා අර මනුස්සයාගේ ජීවිතෙත් නැති වෙන්නේ. ඉතින් ඇත්තටම අපි මෙන්න මේ වගේ දේවල් පිළිබඳව ළමයි විදිහට ඔයාලා දැනුවත් වෙලා තියෙන්නත් ඕනේ. ඊට අමතරව අපේ සමාජයේ සාමාන්‍ය මිනිස්සු දැනුවත් වෙලා තියෙන්නත් ඕනේ. හේතුව මේ වගේ අනතුරු වලින් අපේ ජීවිත බේර ගන්න ඕනේ. ඉතින් මේ සිද්ධිය යම් තරමක් හරි මොන හරි ක්‍රමයකින් දැනගෙන හිටියා නම් අර මනුස්සයාගේ ජීවිතේ නැති වෙන්නේ නැහැ. ඉතින් අපරාධේ බලන්න ආය පාරක් මේ වීඩියෝ එක. ඉතින් අපි මේවා පිළිබඳව පුළුවන් තරම් දැනුවත් කිරීම කරමු. වැසිකිලි වලක් පුපුරා යාමෙන් ගාල්ලේ පිලාන ප්‍රදේශයේ ජීවත් වූ මනෝජ් නිශාන්ත විල්ගොඩ ගමගේ නැමැති 56 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. නිවෙසේ වැසිකිලි වල පිරී තිබීම නිසා
එයට පිළියමක් ලෙස කාබයිඩ් ගෙනවිත් දැමූ ඔහු එතන නැවත පරීක්ෂා කිරීමේදී බිම් බෝම්බයක් පුපුරන ආකාරයෙන් මේ වැසිකිලි වල පුපුරා යාමෙන් මරණය සිදු ඇති බව තමයි පොලිසිය පවසන්නේ.